lead the led, win the wind. It's me, English with Madhuka sir. Right? Today I'm going to teach you some confusing words. අද මම ඔයගලන්ට උගන්වන්න හදන්නේ උච්චාරණය කරනකොට අපහසුතාවයට පත් වෙන වචන කිහිපයක්. LEAD අපි කොහොමද මේ වචනය උච්චාරණය කරන්නේ? LEAD කියන වචනය උච්චාරණය කරන්න පුළුවන් lead කියන විදියට. එහෙම වුණොත් ඉන් අදහස් කරන්නේ to guide, මඟ පෙන්වනවයි කියන අර්ථය තියෙනවා. Right, for an example, he will lead the team. ඔහු කණ්ඩායමට මඟ පෙන්වනවා. වෙනත් විදිහකින් කියනවා නම් ඔහු කණ්ඩායමට නායකත්වය ලබා දෙනවා. LEAD, it can be pronounced as lead. ඒක උච්චාරණය කරන්න පුළුවන් lead කියන විදියට. It means a kind of metals. ඉන් අදහස් කරන්නේ ලෝහ වර්ගයක්. Lead is a heavy metal. ඊයම් කියලා කියන්නේ බර ලෝහයක්. එතෙන්දී අදහස් කරන්නේ lead කියන එක noun එකක් විදියට අදහස් කරනවා. The second confusing word is wind. Wind කියලා කියන්නේ සුළඟ. Air in motion. Air in motion කියලා කියන්නේ වාතයේ යම් චලනයක් වෙනවා නම් අපි එදෙන අදහස් කරන්නේ wind කියලා. The wind is very strong. සුළඟ හරි ශක්තිමත්. But if you pronounce the same spelling as wine, ඔයා මේ වචනය wine කියලා විදියට pronounce කරොත් අපි සාමාන්‍යයෙන් නිදා ගන්නකොට රැට එලාම් එක තියෙන ඔරලෝසුවේ. අන්න එතෙන්දී wine කරනවයි කියලා කියන්නේ adjust කරනවයි කියන අර්ථය නැත්නම් twist කරකවල adjust කරනවයි කියන අර්ථය තියෙනවා. Wind the clock before sleeping. Wind the clock before sleeping. නිදා ගන්න පෙර ඔරලෝසුවේ වෙලාව සකස් කරන්න. I think you got the lesson. Thanks for watching. Don't forget to subscribe. English with Madhuka sir.